කොහොමද මගේ යාළුවේ සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඊටාම අඩු මුදලකින් පටන්ගෙන ලොකුම ලාභයක් ලබන්න පුළුවන් ස්වයංරැකියා අවස්ථාවක් ගැන අදහසක් දෙන්නයි අද මං ආවේ. පිදුරු ගොඩක් දැක්කහම මගේ යාළුවේ ඔයාලා හිතන්නේ මොන වගේ ස්වයංරැකියාවක් ගැනද අද මං කියන්න හදන්නේ කියලා. දැනට සුළු පිරිසක් විසින් කරන වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් තියෙන පිදුරු බිම්මල් වගා කරන හරිම විදිය සහ ඇසුරුමත් වෙළඳපොළ තත්වය පිළිබඳව මේ සියලුම දේ අද වීඩියෝ එකෙන් කතා කරන නිසා වීඩියෝ එක අන්තිම වෙනකම්ම අපිත් එක්ක රැඳී ඉන්න කියලා මතක් කරන ගමන්ම අපි යමු වීඩියෝ එකට. කුඹුරු වැඩ අවසානයේ අස්වනු නෙළුවට පස්සේ ඉතුරු වෙන පිදුරු තැන තැන දක්නට ලැබෙන එක සුලභ දසුණා. මෙහි වටිනාකම දන්න ගොවි මහතුන් නැවත කුඹුරට පොහොරක් විදියට මේ පිදුරු එකතු කරන අතර ගොඩබෝග සඳහාත් සමහර ගොවි මහතුන් එකතු කරනවා. පිදුරු බිම්මල් සඳහා මූලිකම අමුද්‍රව්‍ය විදියට පිදුරු භාවිතා කරන්නේ. ඒ නිසා අවුරුද්දකට අඩු කාලයක් නොදිරුණු ඒ වගේම වැස්සට තෙමුනේ නැති පිදුරු අපි අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කරගන්න ඕනේ. ඊළඟට අපි මේ අරන් යන පිදුරු ටික 102ක හුණු ද්‍රාවණයක පැය 2ක් ගිල්වලා තියන්න ඕනේ. 102ක හුණු ද්‍රාවණයක් කියලා කියන්නේ වතුර ලීටර 100කට හුණු කිලෝග්‍රෑම් 2ක් එක් කරලා සාදන ද්‍රාවණයකට. අද මම මේ විදිහට බාල්දියකට දාලා පෙන්නුවට ඔයාලා මහා පරිමාණය කරනවා නම් එහෙම නැත්නම් ටිකක් වැඩිපුර කරනවා නම් සිමෙන්ති ටැංකියක් හරි බැරල් එකක් හරි මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. පැය 2කට පස්සේ පිදුරු ටික එළියට අරගෙන තෙත ගතිය බැහැලා යන්න කමතක හරි සිමෙන්ති පොලවක් මත පැය 2ක් විතර මේක තියන්න ඕනේ. තෙත බැහැලා ගියාම ඒ කියන්නේ පිදුරු වල 65ක විතර ජල මට්ටමක් තියෙන්න ඕනේ. අතින් මිරිකුවාම ඇඟිලි අතරින් ජලය නොඇටෙන විදියට පිදුරු වල ජලය තියෙන්න ඕනේ. ඊළඟට අපි පිදුරු වලට යූරියා ස්වල්පයක් එකතු කරන්න ඕනේ. මිම්මක් විදියට කියනවා නම් පිදුරු වල වියලි බරින් 101ක ප්‍රමාණයක් තමයි යූරියා එකතු කරන්න ඕනේ. ඊළඟට පිදුරු ටිකයි යූරියා ටිකයි හොඳට කවලම් කරලා කළු පාට ඉටි රෙද්දකින් දින 2ක් මේක හොඳින් ආවරණය කරලා තියන්න ඕනේ. දින 2කට පසු නැවත පොලිතීනය ඉවත් කර මෙම ගොඩ කවලම් කර නැවතත් පොලිතීනයෙන් වසන්න ඕනේ. මේ විදියට දින 2 බැගින් දවස් 6ක් ඒ කියන්නේ 3 වතාවක් එහාට මෙහාට මේ ගොඩ පෙරලන්න ඕනේ. පසුව සකසාගත් ලී පෙට්ටි හෝ ප්ලාස්ටික් කූඩවලට මෙම පිදුරු දමා ගැනීම සිද්ධ කරන්න ඕනේ. එහිදී අඟල් 4ක් පමණ පිදුරු අතුරා අඟල් 4න් 4ට බිම්මල් බීජ ඇතිරීම සිද්ධ කරන්න ඕනේ. බිම්මල් බීජ වලට උඩින් පෝෂක තට්ටුවක් දාන්න ඕනේ. පෝෂක තට්ටුවක් කියලා කිව්වේ සෝයා පිටි, මුං ඇට පිටි, බඩිරිඟු පිටි එකට කවලම් කරලා හදාගත්ත පෝෂණ තට්ටුවක්. නැවත ඊට උඩින් පිදුරු තට්ටුවක් දාලා බිම්මල් බීජයි පෝෂණ තට්ටුවයි ඒ විදිහට අතුරනවා. බිම්මල් බීජ කියන්නේ දිලීරයක්, පුස් එකක්. ඒ නිසා මේ වගේ පෝෂණ තට්ටුවක් මත හොඳින් මේ දිලීරය වර්ධනය වෙනවා. මේ වගේ බීජ පැකට් එකක් පෙට්ටි 2කට ප්‍රමාණවත් වෙනවා. ඉන්පසු මෙම පෙට්ටි ටික කළු පාට පොලිතීනයකින් දින 5ක් පමණ වසා තබා විවෘත කළ යුතුය. මේ විදියට ආවරණය කර තිබීම නිසා උෂ්ණත්වය හා තෙතමනය ආරක්ෂා වෙලා ඒකෙන් දිලීර පූටිකා වර්ධනයට හේතු වෙනවා. දින 5කින් විවෘත කර බලන විට බිම්මල් දිරීල සුදු පාටට වර්ධනය වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හොඳ ආදායමක් උපයන්න පුළුවන් ස්වයංරැකියාවක්. අක්කරයකින් දිනකට කිලෝ 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් નિયમિત පාරිසරික තත්ත්වයන් යටතේ වගා කරොත් ලබා ගන්න පුළුවන් වෙනවා. පිදුරු බිම්මල් සඳහා දේශීය වගේම විදේශීය වෙළඳපොළත් ඉහළ තැනක තියෙනවා. નિયમિત ප්‍රමාණවලින් පිරිසිදුවට පිළිවෙලකට ඔයාලගේ ලේබල් එකකුත් එක්ක මේ පෙන්නනා වගේ ලස්සන ඇසුරුම් වල වෙළඳපොළට දැම්මොත් ඒ ලැබෙන ආකර්ෂණයත් එක්ක හොඳ වෙළඳපොළක් ඔයාලට හදාගන්න පුළුවන් වෙනවා ඉක්මනින්ම. ඒ වගේම හොඳින් විජලනය කර කල් තියාගන්න පුළුවන් ආකාරයට සකස් කර හොඳින් ඇසුරුම් කර වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. ඉතින් මේ වගේ ගොඩ දෙනෙක් නොකරන ඒ වගේම හොඳ වෙළඳපොළක් තියෙන ස්වයංරැකියාවකට යොමු වුණොත් අපිට වැඩි ශ්‍රමයක් යොදවන්නෙත් නැතුව හොඳ මුදලක් උපය ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.